ඇත්තටම මේ දකින්න මෑත කාලේ දකින්න හම්බුන අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෑත කාලේ දකින්න හම්බෙච්ච පොසිටිව් නිවුස් එකක් සහ මම තමයි ආසාවෙන් මේ දැකපු දෙයක් ගැන තමයි කතා කරන්න කියලා හිතුවේ. ඒක තමයි මේ O level fail වෙච්ච කට්ටියට මොකද වෙන්නේ ලංකාවේ O level fail වෙන ප්‍රතිශතය ලොකු ප්‍රමාණයක් ඉන්නවා O level fail කියන්නේ විභාගෙට මොන දුන්නාම එතනින් fail වෙන ළමයින්ට මොකද වෙන්නේ? එතනින් හැලෙන කට්ටියට මොකද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් විධිමත් අදහසක් ඇත්තටම මේ අධ්‍යාපන අමාත්‍යාංශෙ තිබ්බේ නැහැ. ඉතින් එන්නේ ඒ අඩුපාඩුව මොකා ගන්න උසස් පෙළ අසමත් වුණත් සාමාන්‍ය පෙළ අසමත් වුණත් වෘත්තිකයෙක් වෙන්න. يعني ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න පුළුවන් විදිහට දැන් කටයුතු සූදානම් කරගෙන යනවා. ඒ ගැන තමයි මම කියන්න හිතුවේ. ඇත්තටම මේක සෑහෙන පොසිටිව් නිවුස් එකක්. මම අහන්න ආසාවෙන් හිටපු නිවුස් එකක්. ඉතින් අන්න ඒ නිසා කොහොමද මේක වෙන්නේ කියලා බැලුවොත් එහෙම ඇත්තටම දැන් අපි දන්නවා O level fail දරුවන්ට එතනින් එහාට කරන්න මොකුත් නැහැ. ඒගොල්ලන්ට වෘත්ති සුදුසුකම් හෝ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගන්න එතනින් එහාට ඒගොල්ලන්ට මුකුත්ම පාත් එකක් නැහැ. ඉතින් මේක අවම කරන්න මේක නැති කරන්න දැන් NVQ level 4 ඒ කියන්නේ ජාතික වෘත්තීය සුදුසුකම් 4 වෙනි මට්ටමට හරියන විදියට ගැලපෙන විදියට O level fail වුණත් ඒ දරුවන්ට ඇප්ලයි කරන්න පුළුවන් විදිහේ course සෙට් එකක්. ඒක පාඨමාලා ඇත්තටම 28ක් තියෙනවා. ඒක අධ්‍යාපන අමාත්‍යාංශයේ දැන් ඊළඟේ ඊළඟ පරිදි දාලා තියෙනවා. ඒක කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් සමට අධ්‍යාපනය කියන තේමාව යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රියාත්මකයි මේ ප්‍රොජෙක්ට් එක. ඒතර ඒ මේ පාඨමාලා 28ට මම කියන්නම් මොනවද තියෙන්නේ කියලා. ළමා මනෝවිද්‍යාව ආරක්ෂණය, එතකොට සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය, ශාරීරික අධ්‍යාපනය, ප්‍රසංගික කලාව, ශිල්ප කලා, කාර්ය සිද්ධි කළමනාකරණය කියන මේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන ඉන්ටීරියර් ඩිසයිනින්, ෆැෂන් ඩිසයිනින්, ලැන්ඩ්ස්කේපින්, ග්‍රැෆික් ඩිසයිනින්. ඒ වගේ අර මේ වර්තමාන ලෝකයේ තියෙනවානේ අපි යන විදියක් තියෙනවා. එතකොට ඒ අවශ්‍යතාවයන් තියෙද්දි ඒවට ගැළපෙන විදියට පාඨමාලා 28ක් තියෙනවා. ඒ කියන්නේ ජොබ් ටාගට් කරලා. ඇත්තට මේ පාඨමාලා කරන කට්ටියට ඒක ඉවර වුණාට පස්සේ ඒගොල්ලන්ට මොකක් හරි ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන මට්ටමේ අර තියෙන ජොබ් මාකට් එකේ පිළිගැනීමක් තියෙන අවශ්‍යතාවයක් තියෙන සෝසස් තමයි මේවා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය පෙළ සමත් හෝ අසමත් ඕනම කෙනෙක්ට මේකට මේ ඇප්ලයි කරන්න පුළුවන්. හරි? ඒක ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒ ඇප්ලිකේෂන් ෆෝම් එකේ තියෙනවා. එතකොට මේක දෙවෙනි පුරා දැනට පාසල් 608ක තමයි මේ පළවෙනි අධ්‍යයනයේදී මේ කෝසස් ඉගෙන උගන්වන්න පටන් අරගෙන ඒක ක්‍රියාත්මක කරන්නේ. ඒ ඉස්කෝලේ මොනවද කියන එක සම්බන්ධයෙන්ොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ තියෙනවා. එක එක දිස්ත්‍රික්ක වලට මේ ඉස්කෝල වල තමයි කරන්නේ කියලා ඒගොල්ලන් මේ ලිස්ට් අවුට් කරලා තියෙනවා. එතකොට ඊට අමතරව ඒක කොහොමද ඇප්ලයි කරන්නේ? ඇප්ලිකේෂන් ෆෝම් එකක් වෙබ්සයිට් එකේ තියෙනවා. එතකොට ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඇප්ලයි කරලා අවුරුදු 13ක. ඒකට ඒගොල්ලන්ට තව අවුරුදු 2ක කෝස් එකක් මේක. ඉතින් එතකොට හැමෝටම කියන්නේ O level fail වුණත් ඇත්තටම අවුරුදු 13ක සාහිත්‍ය කරන අධ්‍යාපනයක් දෙන්න පුළුවන්. කියන්නේ O level fail වුණත් අර කෝස් එක අවුරුදු 2ක කරාම ඒගොල්ලන්ට අවුරුදු 13ක අධ්‍යාපනයක් හම්බ වෙනවා. ඉතින් ඇත්තටම මේ වැඩසටහන අඳුනලා දුන්නේ 2015 වසරේදී බලයටපත් වෙච්ච යහපාලන ආණ්ඩුව. ඒ අනුව 2017 තමයි වැඩසටහන පළවෙනි වතාවට මේක ඉනිෂියේට් කරන්න පටන් ගත්තේ. ඉතින් ඒක දිගුවක් හැටියට තමයි මේ විදියට මේ කෝසස් 28 අරන් එන්නේ. සතුටුදායකයි. තාමත්ම සතුටුදායකයි මේ පොසිටිව් නිවුස් වලට අපි කියන්න ඕනේ. ඉතින් වැඩි විස්තර අවශ්‍ය නම් 0112 786 786 කියන ෆෝන් නම්බර්ස් වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් කියලා කියනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ. ඉතින් O level fail වලට දැන් දෙන්න දෙයක් නැහැ. දැන් මම උක ලිස්ට් එක දැක්කහමත් මම හිතුවේ මේ යකෝ අපේ කාලේ ඕක තිබුණා නේද කියලා මට සීනක් හිතුණා. ඕ අයියෝ තිබෙන්නේ නැහැ මේක කියලා ඇත්තටම මට හිතුණා. ඒ කියන්නේ ඒක ඉතින් ඇත්තටම මාරද මේක දැන් ඕක ඇවිල්ලා මේ ගොඩක් වෙලාට ඔය පාඨමාලාව ගොඩක් වෙලාට සමහර විශ්වවිද්‍යාලවල විෂයන් හැටියට තියෙන ඒවා. සමහර විශ්වවිද්‍යාල අධ්‍යාපන මට්ටමට යනවා. නමුත් මම හිතන්නේ දැන් ඕක ඔය පදනම විදිහට පටන් ගන්නොත් ඔය වයසේදී පටන් ගන්නවා කියන්නේ ලොකු ගමනක් යන්න පුළුවන් ඒ ශිෂ්‍යයින්ට මේ හොඳ අනාගතයකට පාර කැපෙන අනික හොඳම ට්‍රෙන්ඩින් සබ්ජෙක්ට්ස් තමයි එතන තියෙන්නේ. මේකයි. ඒක වැදගත්කම. ජොබ් ටාගට් කරලා තියෙන්නේ ඉතින්.
තියෙන්නේ. ඉතින් ලංකාවේ මේ වෙනකොට දැන් ඔය හැම ශාස්ත්‍රයකම වගේ හොඳ ඉල්ලුමකුත් තියෙනවා ලංකාවෙත්. ලෝකෙත් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙත් තියෙනවා. ඒ හින්දා මම හිතනවා හොඳ අනාගතයක් ලබා ගන්න පුළුවන්. ඉස්සර වගේ සාම්ප්‍රදායික විදිහට මේ O level පාස් වෙලා A level ගිහින් කැම්පස් යන්න ඕනේ කියලා. කැම්පස් යන්න ඕනේ. යන්න කැමති මිනිස්සුන් යන්න ඕනේ. ඔයගොල්ලෝ යන්න. හැබැයි අපට වෙන පාත් එකක් ගැන හිතලා හිතීමක් තියෙනවා නම් ඔන්න chance එක තියෙනවා. ඒකටත් අධ්‍යාපන ක්‍රමේ සකස් වෙලා තිබීම ගැන අර කිව්වා වගේ අපිට සතුටුයි. අමාලි ඊට මේ chance එක આવොත් මොනවද තෝරගන්න විෂයක්? මම කෙලින්ම තෝරගන්නේ නම ආරක්ෂණය. කතා දෙකක් නම මොනවිදියම ආරක්ෂණය. මම මේ කැමති ඇත්තටම මේ කරනවා නම් මේ අර ඉන්ටීරියර් ඩිසයිනින් වගේ සීන් එකක්. ෆැෂන් ඩිසයිනර්ස් මම හරි ආසයි. ඒක අලුත් දෙයක් try කරන්න ඕනේ නම් ඔන්න මම ෆැෂන් ඩිසයිනින් කරනවා. අලුත් දෙයකට. ඒ වගේ ඇත්තට මෙහෙමයි. අනිත් එක නාලක දැන් බලන්නකො කියන්නේ ගොඩක් ලංකාවේ මිනිස්සුන් කියන්නේ දරුවෝ O level fail නම් 3 wheel එකක් ගත්ත පාරට දැම්ම 3 wheel එලවනවා. ඒක ඒගොල්ලන්ගේ මේ O level fail ගොඩක් අය අන්තිමට 3 wheel drivers වෙලා තමයි නවතින්නේ. අපරාධ ලංකාවේ සමබලකයි මොකක් හරි දෙයක් කරන්න පුළුවන් සමාන්ත කරන්න පුළුවන් රටට දෙයක් කරන්න පුළුවන් මිනිස්සු ළමයි තමයි මේ විදිහට අර එක ග්‍රාමයකට කොට වෙලා 3 wheel එකක් එලවෙලව මුළු ජීවිතේම ගෙවන්න තියෙනවා. එහෙම නෙමෙයි. තමන්ට හැකි දේ තමන්ට කැමති දේ අත්දැක බලන්න කැමති දේවල් මෙහෙම තියෙනකොට මේ ඇත්තටම 28ම හරිම ෂෝක්. මම කියන්නේ. හරිම පොසිටිව් විදිහට දකින නිවුස් එකක් මම මේක දිගටම මේ ප්‍රොජෙක්ට් එක දිගටම අරගෙන ගියොත් මම කියන්නේ. හරි අතාරින්න නැතුව දිගටම අරගෙන ගියොත් එහෙම ලොකු එෆර්ට් එකක් මේ ලොකු ඉෆෙක්ට් එකක් ඇත්තටම මේ ලංකාවේ ශ්‍රම බලකායට දායකත්වයක් දෙන්න පුළුවන් මේ O level fail වුණා කියලා වයි ටිකක් කොහොමද අරගෙන යන්නේ. ඒක තමයි ඇත්තට වෙන්නත් ඕනේ. වෙන්නත් ඕනේ.